අද සරණීස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ස්තුතියි. මගේ YouTube channel එකේ subscribe 10,000 සම්පූර්ණ වුණා. ඉතින් ඒ වෙනුවෙන් මම ඔයාලටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයන් 333 කියන දේවදූත අංකය නැවත නැවත දකින්න කෙනෙක්ද? ඔයාට අහම්බෙන් ඔරලෝසුවක හෝ රිසිප්ට් එකක හෝ වාහනයක අංක තහඩුවක හෝ නැත්නම් ඔයාට එන කෝල් එකක ෆෝන් නම්බර් එකක හරි ඔයා මේ දේවදූත අංකය දකිනවද? බොහෝ අය විශ්වාස කරන විදිහට 333 කියන්නේ ඔයා තනිවම නොවන බවට මතක් කරන සංකේතයක්. ඔයාගේ ජීවිතේට මේ අංකය පැමිණෙන්නේ ඔයාගේ හැකියාවන් විශ්වාස කරන්න මතක් කරමින්. ඔයාගේ සිහින අත්හරින්න එපා කියලා මතක් කරමින්. ඔයාගේ නිර්මාණශීලීත්වය ලෝකයට පෙන්වන්න කියලා මතක් කරමින්. ඒ වගේම ඔයාට ලැබෙන අවස්ථා බයෙන් නැතුව බාර ගන්න කියලා මතක් කරමින්. 333 කියන්නේ වර්ධනය, ආත්ම විශ්වාසය සහ ධනාත්මක වෙනස්කම් පිළිබඳ පණිවිඩයක් ලෙස බොහෝ දෙනා සැලකනවා. නමුත් මතක තියාගන්න, ඒන්ජල් නම්බර්ස් කියන්නේ අනාගතය නිශ්චිතව කියන දෙයක් කියලා විද්‍යාත්මකව සනාථ වෙලා නැහැ. ඒවා බොහෝ දෙනාට ආත්මික විශ්වාසයක් සහ තමන්ගේ ජීවිතය ගැන හොඳින් හිතන්න උදව් වෙන සංකේතයක් ලෙසයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයත් 333 දේවදූත අංකය නිතරම දකිනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.